මම කොහොමද ජපානයේ පෙර පාසලක විදුහල්පතිනියක් වුණේ? මේක මගෙන් ගොඩ දෙනෙක් අහලා ඉවරලා තිබුණු ප්‍රශ්නයක්. හැබැයි මට මේකට පිළිතුරු වීඩියෝ එකක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මේකට උත්තර දෙන්න කලින් මං ගැන චූටි විස්තරයක් කරන්නම්. මම ජපානයට ඇවිල්ලා දැන්ට අවුරුදු 19ක් විතර වෙනවා. ජපානයට එන්න කලින් මම ලංකාවේ A-levels කළෙත් ලැන්ග්වේජ් ස්ට්‍රීම් එකෙන් A-levels කරලා A2 B එකක් අරගෙන කැලනිය කැම්පස් වර්ෂයිම එකෙන්ම සිලෙක්ට් වෙනවා. ඉතින් ඒකෙත් මේජර් කරේ ලැන්ග්වේජස්. ඔය ඉන්න අතරේ මම ජපානයට එනවා. ඇවිල්ලා මම ජපානයේදී ජපානයේ යුනිවර්සිටි එකකට මම ඇප්ලයි කරලා මම ඉප්පන් නිව්ෂි එකෙන් තමයි යුනිවර්සිටි සිලෙක්ට් වෙන්නේ. ඒ කියන්නේ ජපානයේ ජපාන් ජාතිකයන්ට තියෙන එන්ට්‍රන්ස් එක්සෑම් එකෙන් තමයි මම දෛගකු යන්නේ. ඉතින් අවුරුදු 4ක දෛගකු ගිහිල්ලා මම මෙහෙ තමයි සොත්සුගියෝ වෙන්නේ. මම කැලණිය මැදින් නැවැත්තුවා කැලණිය යුනිවර්සිටි එක නවත්තලා තමයි මෙහෙ යුනිවර්සිටි මම ඩිරෙක්ට් ඇප්ලයි කරලා මම යුනිවර්සිටි ගියේ. එතකොට මාව ෆොරින් ස්ටුඩන්ට් කැටගරි එකට නෙමෙයි වැටුනේ. මම සාමාන්‍ය ජපාන් ජාතිකයන් එක්කම තමයි මගේ අධ්‍යාපන කටයුතු සියල්ලම සිදු කරේ. ඉතින් අවුරුදු 4න් පස්සේ මම මෙහෙ ගයිෂිකේ ෆොරින් කම්පනි එක අවුරුදු 11ක් වැඩ කරා. ඔය වැඩ කරන අතරේ තමයි මට මේ දැන් මම වැඩ කරන පෙර පාසල ඔපරේට් කරන කම්පනි එකෙන් මට ඔෆර් එක ආවේ. ඔයාට පුළුවන්ද මේ ඉස්කෝලේ මුලින් ඉඳන්ම පටන් ගන්න කියලා. ඒක මම ඇප්ලයි කරපු එකක්වත් මම තුන් හිතකවත් තිබ්බ දෙයක් නෙවෙයි නර්සරි ෆීල්ඩ් එකට එන්න. හැබැයි මම ටීචින් ෆීල්ඩ් එකට හරිම ආස කෙනෙක්. ඉස්සර ඉඳන් මට ටීචර් කෙනෙක් වෙන්න ආසාව තිබුණා. ඉතින් චුට්ටක් හිතුණා මේකට try එකක් දීලා බලන්න ඕනේ කියලා. මොකද බිස්නස් මැනේජ්මන්ට් තමයි මගේ මට MBA එක තියෙන්නෙත් මාස්ටර්ස් තියෙන්නෙත් ඒ පැත්තෙන්. ඉතින් ඒවත් එක මට හිතුණා බිස්නස් ඩිවලොප්මන්ට් සයිඩ් එකෙන් මට මේ නර්සරි ස්කූල් එක උඩට ඉහළට ඔසවලා ගන්න හැකියාවක් ඇති වෙයි කියලා. ඉතින් ඒකත් එක්ක තමයි පොඩි රිස්ක් එකක් තිබ්බා. මොකද අපේ කස්ටමර්ස්ලා වෙන්නේ චූටි බබාලා. දවස් 57 ඉඳගෙන අවුරුදු 6 වෙනකන් ළමයිව තමයි ගන්න ඕනේ. ඉතින් එයාලා මට ඔෆර් එක දෙනකොට මාව හොයාගෙන ඇවිල්ලා දීපු ඔෆර් එකක්. ඒ හැරෙන්න මම ඇප්ලයි කරපු එකක් නෙමෙයි. ඉතින් මගේ භාෂා දැනුමත් එක්ක මගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් එක්ක තමයි මට මේ ඔෆර් එක හම්බුනේ. හැබැයි එතකොට නර්සරි ෆීල්ඩ් එක කියන්නේ අර ලංකාවේ වගේ ඕනම කෙනෙක්ට පෙර පාසලක් දාලා මම ප්‍රින්සිපල් මගේ තමයි මේක කියලා එහෙම කරන බිස්නස් එකක් නෙමෙයි ජපානයේ තියෙන්නේ. ඉතින් මේක මගේ පාසලක් නෙමෙයි. මමත් ඒ හා සම්බන්ධ සියලුම සුදුසුකම් මේ ජොබ් එකට එන්න කලින් මම අදාළ ක්වොලිෆිකේෂන් සියලුම දේ ලබා ගත්තා. මේ ගැන සෑහෙන අධ්‍යයනය කරා. මොකද පුංචි ළමයින්ගේ ජීවිත තමයි අපි බාරගන්නේ. අවාසනාවන්තම සිදුවීම් විදිහට ළමයෙක් පාසලේදී මිය ගියොත් ඒකට වග කියන්න ඕනෙත් විදුහල්පති විදිහට මම. ඉතින් ළමෙක්ව අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් අපිට බාර දෙන්නේ පුංචිම සීරීමක්වත් නැතුව නම් අපි ඒ විදිහටම ළමයව සීරීමක්වත් නැතුව ආපහු හවසට ගෙදර යනකොට අම්මට තාත්තට බාර දෙන්න බැඳිලා ඉන්නවා. ඉතින් මේ දේවල් සියලුම වගකීම් මම ගන්න කැමැත්තෙන් සහ ඒ දේවල් වල වගකීම මම ගන්නවා කියන දේ හිතට අරගෙන බාරගත්තු රස්සාවක් තමයි මේ රස්සාව. රස්සාවකටත් වැඩිය ඒක සමාජයට කරන සේවයක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ගොඩක් අය අහනවා අමාරු නැද්ද කියලා. මොකද මගේ පාසලේ 100%ක්ම ජපාන් ළමයි තමයි ඉන්නේ. අමාරු නැහැ. ඉතින් මොකද ලැන්ග්වේජ් එක තමන්ට තියෙනවා. මට JLPTN1 තියෙනවා. ඉතින් මම එදිනෙදා වැඩ කටයුතු මම කරන්නේ ජපාන් භාෂාවෙන් විතරයි. මගේ ස්ටාෆ් එකේ ඉන්න 20 ගානම ජපාන් ජාතිකයින් ඉන්නේ. ඉතින් ෆොරිනර්ස්ලාත් ඉන්නවා අනිවාර්යයෙන්ම. මොකද අපි ඉංග්‍රීසි ඇක්ටිවිටීස් එහෙම කරනවා. ඉතින් ඒ කට්ටියත් ඉන්නවා. නමුත් ජපාන් භාෂාව තමන්ට හොඳටම හසුරවන්න පුළුවන්. මොකද දෙමාපියන්ගේ රැස්වීම, එයාලගේ එන්ට්‍රන්ස් ඉන්ටර්විව් එක, ඒ සියලුම දේ මම කරන්නේ ජපාන් භාෂාවෙන්. ඒ අදාළ ඩොකියුමන්ට්ස් කරන්නේ ජපාන් භාෂාවෙන්. කම්පැනි ඔඩිට් එක ආවහම ඔඩිට් එකට එන සියලුම ඩොකියුමන්ට්ස් ඒවා සියලුම දේ මගේ අතින් තමයි හැදෙන්නේ.
ඉතිං ඒ දේවල් එක්ක ජපන් භාෂාව උපරිම මට්ටමේට තියෙන්න ඕනේ. මොකද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඇවිල්ලා බය නැතුව කතා කරන්න එයාලට පුළුවන්කම තියෙන්න ඕනේ. මෙයා ෆොරිනර්නේ අපිට කතා කරන්න බෑ. එහෙම කියලා එයාලට හිතුනොත් එයාලා පාසල එයාලගේ දරුවගේ ඉන්න හොඳම තැන විදිහට තෝරගන්න නැහැනේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉස්කෝලයක් ළමයට තෝරනකොට ඉන්න ප්‍රින්සිපල් කවුද, ප්‍රින්සිපල් එක සුහදව කතා බහ කරන්න පුළුවන්ද කියන එක අනුව තමයි එයාලා ඒ පාසල තෝරගන්නේ. ඉතින් මේ වෙනකන් අවුරුදු 9ක් මම දැන් අවුරුදු 8කට වැඩි 9කට ලං වෙනවා. ප්‍රින්සිපල් කෙනෙක් වෙලා අද වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ප්‍රින්සිපල් කෙනෙක් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ පළාතට පෙර පාසලක ප්‍රින්සිපල් කෙනෙක් වෙනකොට ඒ පළාතෙන් රික්වෙස්ට් කරන ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. ඉතින් ඒ දේවල් සපුරලා තියෙන්න ඕනේ. අනිත් එක ඒ ළමයින්ගේ ආරක්ෂාව, ළමා ආරක්ෂණය සම්බන්ධ නීති රීති මේ හැමදාම අවුරුද්දක් ගානේ ට්‍රේනින්ග්ස් වලට යන්න සිද්ධ වෙනවා. ඒ ට්‍රේනින්ග්ස් වලට ගිහිල්ලා අලුත් නීති රීති ගැන ඉගෙන ගන්න, ඒවට අදාළ එක්සෑම්ස් කරන්න, මේවා හැමදාම එකින් එකට නීති යනකොට පළාතෙන් පළාතට එයාලා අපිට දැනුවත් කරනවා. මෙහෙම මේ වගේ අනතුරු වුණා මේ වගේ පෙර පාසල්වල. ඒක හින්දා දැන් අලුතෙන් නීතිය මෙහෙම ගෙනාවා. ඒ කියන්නේ ළමයි සම්බන්ධ නීති ඉතාමත් දැඩි ජපානයේ. ඉතින් මේකත් එක්ක හැමදාම අලුත් වෙන සබ්ජෙක්ට් එකක් තමයි මේ ළමයින් සම්බන්ධව තියෙන්නේ ජපානයේ. ඉතින් ඒක නිසා එයාලට දෙන කෑම බීමද, ලෙඩ රෝගද, ටීචර්ස්ලාගේ ට්‍රේනින්ග්ස්ද, එයාලට ලබා දෙන්න ඕන ට්‍රේනින්ග්ස් මොනවාද, මේ හැමදේම හරිම ප්‍රොෆෙෂනල්. මෙහෙල් පෙර පාසල් කියන එක ලේසි නැහැ. ඕනම කෙනෙක්ට ගිහිල්ලා මම නර්සරි එකක ටීචර් කෙනෙක් කියලා කියන්න බෑ. ඒකට අදාළ නැෂනල් සර්ටිෆිකේට්ස් තියනවා ගන්න. ඉතින් ආස කෙනෙක් ඉන්නවා නම් try කරන්න. ඔයාලට ජපන් භාෂාව ඉතාමත් ඉහළ මට්ටමට තියෙන්න ඕනේ. normal language teacher කෙනෙක් වෙන්න නම් සමහරු ඉන්නවා මම දන්නවා English teaching එහෙම කරන කට්ටිය පෙර පාසල්වල. එහෙම නෙවෙයි, ඉස්කෝලේ ප්‍රින්සිපල් හරි එහෙම නැත්නම් නර්සරි ටීචර් කෙනෙක් හරි වෙන්න නම් ඊට අදාළ qualifications ගොඩාරියක් තියෙනවා ඔයාලට සපුරා ගන්න. සහ ජපන් භාෂාව කියන එක උපරිම මට්ටමට හදාගන්න. මොකද එන ඩොකියුමන්ට් එකකට ඔයාගේ අස්සන ගහන්නේ, ඒ දේවල් ගැන කතා කරන්න ඔයාගේ අතේ තමයි ඔයාගේ වගකීම ගන්න. ඔයාගේ කටින් පිට වෙන හැම වචනයකටම, ඔයාගේ අත්සන සහිතව ඔයා ලබා දෙන හැම ඩොකියුමන්ට් එකකටම ඔයා වග කියන්න ඕනේ. ඒක හින්දා වට ජපන් භාෂාව නැතුව ඒ කිසිම දෙයක් හරියට කරන්න බෑ. ඉතින් ඒක නිසා ටීචර් කෙනෙක් වෙන එක ලේසි නැහැ. මම ප්‍රින්සිපල් කෙනෙක් උනේ ඔන්න ඔය විදිහට.